තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් පෙන්වා දෙන්නා වූ නිවන් මාර්ගයට අදාළ සමත භාවනාවන් පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම මෙහි මොහොතේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනාවලදී මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නා වූ සමත කර්මස්ථානය 40 සම්බන්ධව 40න් කීපයක් විස්තර කරන්නට යෙදුණා. අද දවසේදීද බලාපොරොත්තු වෙන්නේ ඒ කර්මස්ථානයන්ගෙන් විශේෂිතම වූ කර්මස්ථානයක් නිවන අරමුණු කරගෙන මෙනෙහි කරලා නිවන අරමුණු කරගෙන කරන භාවනාව. නැත්නම් මේ භාවනාවට කියනවා උපසමානුසති භාවනාවයි කියලා. මෙන්න මේ භාවනාව වඩන ආකාරය පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න. ඒකම ඒ භාවනාව වැඩිීමේදී මනසට වෙන සිදුවීම, ඒ වගේම භාවනාව වඩා ගැනීම ඇති ප්‍රයෝජනය පිළිබඳව කරුණු ටිකක් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිවනයි කියවහම පින්වතුනි, දැන් අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා, උන්වහන්සේ ගුණ අරමුණු කරලා නැවත නැවත මෙනෙහි කරනවා නම් මේකට කියනවානේ බුදුගුණ භාවනාවයි කියලා. බුද්ධානුස්සතිය කියනවා. අන්න ඒ වගේ තමයි නිවන ගැන අරමුණු කරලා නැවත නැවත අපි නිවන ගැන මෙනෙහි කරනවා නම් ඒකට කියනවා අපි උපසමානුස්සති භාවනාවයි කියලා. නිවනයි කියවහම අපි කවුරුත් ඊටාම සතුටෙන් අනුමෝදන් වෙන වචනයක්. අපේ බෞද්ධ සංස්කෘතිය තුළ ධර්ම දේශනාවක් අවසානයේදී අපේ ස්වාමීන් වහන්සේලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා මේ සෑම නිවන් දකින්න ලැබේවා. ඉතින් කවුරුත් සමහරලාට විශාල හයියෙන්, ඒ කියන්නේ මහා හඬින් සාදුකාර දෙනවා. සාදුකාර දෙනකොට ඉතින් සමහරලාට මේ වචනය ගැන අපිට අර්ථයක් හැඟීමක් නැහැ. අර නිවනේ වටිනාකම දන්නවා. නිවන කියලා දෙයක් තියෙනවා, ඒක ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා අපි කවුරුත් දන්නවා. ඒකට හේතුව තමයි පින්වතුනි, අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳවත් ඒ විශ්වාසය තියෙනවා. උගන්වන්නා වූ ස්වාමීන් වහන්සේලා මහා සංඝ රත්නය පිළිබඳවත් ඒ විශ්වාසය තියෙනවා. ඒ නිසාවෙන් අපි ඒ ප්‍රාර්ථනාව කරගන්න කවුරුත් කැමතියි. පින්වතුනි, ඒ ප්‍රාර්ථනාවම තමයි මේ උපසමානුස්සතිය කියලා කියන්නේ, නිවන් දකින්න ලැබේවා. ඉතින් ඒ වගේම නිවන සාන්ත බව, ප්‍රණීත බව මෙනෙහි කරනවා, නැවත නැවත මෙනෙහි කරනවා. ඒක තමයි නැවත නැවත හිතනවා නම් නිවනේ වටිනාකම, සාන්ත බව, ප්‍රණීත බව, ඒ තමයි උපසමානුස්සති භාවනාවයි කියලා කියන්නේ. නමුත් පින්වතුනි, මේ නිවන ගැන ඊට වඩා කරුණු ටිකක් තේරුම් අරගෙන නිවන ගැන හිතනවා නම් අන්නේ භාවනාව ඊටත් වඩා හොඳට වැඩෙනවා. ඒ කියන්නේ වචනය මෙනෙහි කළත් ඒ උපසමානුස්සති භාවනාව වැඩෙනවා. හැබැයි බොහෝම හිමින්. ඊළඟට වචනයත් අර්ථයත් අරමුණු කරගෙන අපි ඒ උපසමානුස්සති භාවනාව වඩනවා නම් ඊටත් වඩා වේගයෙන් මේ භාවනාව වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් අපි මේ වචන අර්ථය තේරුම් අරගෙන, එහි ඇතුලේ ගැබ්බෙලා තියෙන දේවල් තේරුම් අරගෙන නිවන මෙනෙහි කරනවා නම් ඒක ඉතාම වැදගත්. මේ සම්බන්ධව අපි කරුණු ටිකක් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ නිවනයි කියන එකක් සත්ත්ව ලෝකේ මේ වාසය කරන අයට අවශ්‍යතාවය මොකක්ද? ඉස්සෙල්ලා බලමු සත්ත්ව ලෝකේ තමන් ගැන අමතක කරන්න. මේ සත්ත්ව ලෝකේ වාසය කරන සත්වයන් ගැන බලන්න. මේ සත්වයන් කොහොමද හටගත්තේ කියලා බලන්න. මේ සත්‍යයන් කොහොමද දැන් පවතින්නේ කියලා බලන්න. මේ සත්‍යයන්ගේ පැවැත්ම දිගින් දිගට තියෙන්නේ කොහොමද කියලා බලන්න. තමනුත් ඒ සත්ව කොටස් වල එක්කෙනෙක් පමණයි. මේ අපි හිතමු මේ මනුලව වාසය කරනවා නම් කෝටියක් ජනතාව. ඒ ජනතාව අතර
තමනුත් එක්කෙනෙක් පමණ. අපි කවුරුත් මේ එකම સિદ્ધාන්තයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි කවුරුත් පින්වතුනි සංසාරයේ ගත්තාම උප්පත්තියක් ලබනවා. ඊළඟට ජීවිතයේ යම් යම් කරුණු ඔස්සේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. වයෝවෘද්ධ භාවයටපත් වෙනවා. ඒ වගේම රෝගාබාධ හැදෙනවා. ඊළඟට මරණයටපත් වෙනවා. මේ වාගේ સિદ્ધාන්ත බැලුවොත් පින්වතුනි එක ජීවිතයක් නෙමෙයි. ජීවිත 100 දහස් ලක්ෂ කෝටි ගණනාවක් අපේ ඉපදෙමින් මැරෙමින් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. මේ සත්ත්ව ලෝකේ කවුරුත් තමනුත් ඒ ඇතුලේ ඉන්නවා. ඒ වගේම අද දවසේ මේ උප්පත්ති ලැබපු ආත්මයත් පින්වතුනි ඒ වගේම තමයි අපි උප්පත්ති ලැබුවා. යම් කාරණා ඔස්සේ අපේ ජීවිතය ගෙවි යනවා. ඊළඟට ජීවිතේ වයෝවෘද්ධ භාවයටපත් වෙනවා. ඊළඟට අවසන් කාලවල හොඳටම ලෙඩ රෝග ඇතිවෙනවා. ඊළඟට මරණයටපත් වෙනවා. නැවත ජීවිතයක් සකස් වෙනවා. ඒ ජීවිතය තුලත් අර સિદ્ધාන්ත ටිකම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ සත්ත්ව ලෝකයේ සරිසරණ සත්වයා දිගින් දිගටම මේ සත්ත්ව ලෝකයේ පැවැත්මත් එක්ක වාසය කරනවා. ඒකට කාරණාවක් තියෙනවා. ඒකට කාරණාව තමයි පින්වතුනි මේ ලෝකයේ තුල පවතින තියෙන ප්‍රධානම කාරණය තමයි ලෝභය, තෘෂ්ණාව. තෘෂ්ණාවට උපකාර වෙන අනිත් කෙලෙස් ධර්මතා ටිකත් දේශය, ඊර්ෂ්‍යාව, මාන්නය, ඒ වගේම ක්‍රෝධය, ඒ වගේම ditthi ආදී අකුසලොත් එක්කව වෙනවා. මේ සියලුම අකුසල් දහම් ටික එක්ක තමයි ජීවිතේ පවතින්නේ. ජීවිතය ආරම්භ වෙලා ඊළඟට දිගින් දිගට පවත්වාගෙන යෑමේදී වැඩි ප්‍රමාණයක් පින්වත්තුනි අපේ මෙන්න මේ සිතුවිලිත් එක්ක ඒ නිසාම වයෝවෘද්ධ වෙනවා ඊළඟට මරණයටපත් වෙනවා. ඒ අතර සුළු පිරිසක් තමයි කුසල් දහම් කර ජීවිතය හොඳ පැත්තට ගන්න. බහුතරයක් දෙනා කුසල් දහම් වලින් තොරව ජීවිතයේ ඔහි පැවැත්මට අරිනවා. ඒ වගේම කුසලයේ කියලා අකුසලයේ කරගන්නවා, අපාගාමී වෙනවා. ඒ වගේම නැවත ඒ දුක් පීඩා ලැබමින් සංසාර ගමනේ ආයත් ටික කාලයකදී අපායන් ගොඩ වෙනවා. ආයත් ටික කාලයකදී හොඳ ජීවිතයක් ලැබලා ආයත් ඒ වගේ තැන් වලටපත් වෙනවා. මේ විදිහට පවතින ජීවිත පෙළක් තමයි මේ සත්ත්ව ලෝකයේ සැරිසරන සත්‍යයට තියෙන්නේ. ඉතින් මේ සත්‍යයට යම් දවසකදී මේ ගමන අවසන් වෙන්නට ඕනේ. අන්නේ අවසන් වෙන ගමන තමයි නිවනයි කියලා කියන්නේ පින්වතුනි. ඉතින් ඒ සත්ත්ව ලෝකයේ උප්පත්තිය ලැබෙමින් ජරාවට, ව්‍යාධියට, මරණයට ලැබෙමින් පැවැත්මක් තිබුණා දිගින් දිගටම. ඒ පැවැත්මේ අවසානය අපි නිවන හැටියට සලකනවා. ඒතර ඒ අවසානයේ පින්වතුනි කොටස් දෙකකින් පෙන්වන්න කරනවා. සෝපාදිශේෂ නිර්වාණය, අනුපාදිශේෂ නිර්වාණය කියලා. ඒ පැවැත්මේ අවසානයට හේතු වෙන, එහෙම නැත්නම් නැවත උප්පත්තියක් නොලබන්න හේතු වෙන කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි පින්වතුනි ලෝභ, දේශ, මෝහ ආදී අකුසලයන් සම්පූර්ණම චිත්තසංතානයෙන් දුර වෙනවා. ඒ වගේම ඊට ප්‍රතිපක්ෂව පින්වතුනි බොද්ධංග ධර්මතාවයන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවයන්, මේවා සියල්ල පරිපූර්ණ ජීවිතයක් හැදෙනවා. බොද්ධංග ධර්මතාවයන් පරිපූර්ණ ජීවිතයක් හැදෙනවා. ඒක ප්‍රතිපක්ෂ වශයෙන් අකුසලයන් නැති ජීවිතයක් හැදෙනවා. මේකට කියනවා සෞපාදිශේෂ නිර්වාණය කියලා. අකුසල් නසා ගන්නවා, අකුසල් නැසෙනවා ජීවිතයක. ඔන්න ඒක නිර්වාණය. ඊළඟට පින්වතුනි තමන් යම් දවසක පරිනිර්වාණයටපත් වෙනකොට නැවත උප්පත්තියකට කරුණු නැහැ. ලෝභ, දේශ, මෝහ, මාන ආදී අකුසලයන් නැහැ. එයින් උපකාර වෙන්නේ විශේෂයෙන්ම ලෝභය. ලෝභය නැතිකම නිසා නැවත උප්පත්තියක් නැතුව පරිනිර්වාණයටපත් වෙනවා. මෙන්න අනුපාදිශේෂ පරිනිර්වාණය. මෙන්න මේ ආකාරයට පින්වතුනි මේ නිර්වාණය පිළිබඳව විවිධාකාරයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ඒතර පළමුවෙන් මෙහෙමනම් අපි හිතලා තේරුම් කරගන්නවා සත්ත්ව ලෝකයේ පැවැත්ම තමයි දුක. ඒ දුක අවසානය තමයි නිවන. ඒතර පැවැත්ම දුකයි කියලා කියනකොට එහෙමනම් ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන්නේ සත්ත්ව ලෝකයේ පැවැත්ම දුකක් වෙන්න බෑ, සැපයකුත් තියෙනවයි කියලා. පින්වතුනි අපිට පේනවා එහෙම දෙයක්. සැපයක් තියෙනවා වගේ පේනවා. යම් අපිට සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. මනුස්ස ලෝකයේ සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා.
දිව්‍ය ලෝකයේ සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝක ආදී තැන්වලත් සැප සම්පත් ලැබෙනකොට සැපයක් තියෙනවා වගේ පේනවා. නමුත් පින්වතුනි ඒ සැපයම අනිත් පැත්තට හැරෙනවා දුකට හැරෙනවා. යම් කෙනෙක් බලන්න තරඟයකින් ජයග්‍රහණයක් කළාම අතිවිශාල සැපයක් තියෙනවා. ඒකම බලන්න ඊළඟ තරඟයෙන් පරාජයටපත් වුණාම අතිවිශාල දුකක් තියෙනවා. මේක අනිත් පැත්තට හැරලා එනවා නේද? අර සැපේ හැමදාම තියෙන්නේ නැහනේ. ජයග්‍රහණය හැමදාම තියෙන්නේ නැහනේ. ඒක අනිත් පැත්තට යනවානේ. ඒ වගේම තමයි අනිත් දේවලුත් පින්වතුනි. තමන්ගේ ජීවිතේ තමන් ඊටාම සැපුවක් කියලා සකස් කරගත්තු දේවල් ඊළඟ දවසේ තමන්ට ඒකම දුකට කාරණාවක් වෙනවා. ඉතින් තවත් ක්‍රමයකින් මේවා දුකට වෙනවා පින්වතුනි. මේ බුදුරජාණන් වහන්සේ කියන ආකාරයට අපිට මේ වගේ වෙන් වෙන්න වෙනවා. ඒ නිසාත් අපිට මේ දුකටපත් වෙනවා. සමහරලාට අපේ සැපේ විඳමින් ඉන්න අතරතුරේදීම මේ වගේ වෙන් වෙන්න වෙනවා. අපිට හොඳට යාන වාහන, ඉනකඩම්, ගෙවල් දොරවල්, හරකබාන මේවා අපේ පරිහරණය කරන අතරතුරේදීම මෙන්න අපිට මේ වගේ වෙන් වෙන්න වෙනවා. මේකත් දුකක් වෙනවා. මේ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ සංසාරයේ පැවැත්ම වශයෙන් සලකලා බලනකොට සංක්ෂේප වශයෙන් බලනකොට පින්වතුනේ පංච උපාදානස්කන්ධයම දුකක් හැටියට පෙන්වන්න කරනවා. එතන මේ කොහෙද මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ? පින්වතුනි කුඩාම චිත්තක්ෂණය තුලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. එකම එක චිත්තක්ෂණයක් හැදුනත් ඒ චිත්තක්ෂණය තුලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. අන්න ඒ පංච උපාදානස්කන්ධය දුකක් නම් හැම චිත්තක්ෂණයක්ම දුකයි පින්වතුනි. හැම මොහොතක්ම දුකයි. හේතුව කොච්චර සැප සම්පත් ඇති චිත්තක්ෂණයක් වුණත් ඊළඟ චිත්තක්ෂණයේදී ඒ සැප සම්පත් නැති වෙලා යනවා. ඒ වගේම කොච්චර දුක ඇති දෙයක් වුණත් නැවත නැවත මේ දුකට උපකාර කරුණු හැදෙනවයි චිත්තක්ෂණය තුලදී. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ සත්ත්ව ලෝකයේ සැරිසරන හැම මොහොතක්ම දුකයි. එයින් අවසන් වෙනවා නම් යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නවා නම් ඒ තුල සාන්තයි ප්‍රණීතයි කියලා පෙන්වුම් කරනවා. එහෙමනම් එවැනි නිවනක් කරමුණු කරගෙන ඒ නිවනේ සාන්ත බව ප්‍රණීත බව අපේ මෙනෙහි කරගන්නවා නම් ඒක තමයි උපසමානුසති භාවනාවයි කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දැකීම සම්බන්ධව කරුණු පෙන්වුම් කරලා දෙනවා. ඒ අතර බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන ඒවා හිතේ දරාගෙන බණ භාවනාවන් පුහුණු කරලා මේ අපි කියන ආකාරයට පින්වත්නි නිවන් අවබෝධ කරගන්නවා. ඉන්න අනතුරු බොහෝම සැපසේ කටයුතු කරනවා පින්වතුනි. මේ පින්වතුන් අහලා තියෙනවා මහා කප්පේන රජතුමා පිළිබඳව. ඉතින් බලන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ රජකමක් කියම ඉතා සැප සම්පත් ඇති කෙනෙක් කියලා. අපිට හිතනවානේ අය රජතුමාට ඉතින් ධන දහන්නේන් අඩුවකුත් නැහැ පින්වතුනි. ධන දහන්නේ අඩු කෙනා හිතනවානේ රජුරන්ට ධන දහන්නන් ගොඩාක් තියෙනවානේ කියලා හිතනවා. ඒ වගේම පිරිවර අඩුවකුත් නැහැ. පිරිවර අඩු කෙනා හිතනවානේ රජුරන්ට පිරිවර නම් ඕන තරම් ඉන්නවානේ කියලා හිතනවා. ඒ වගේම වෙන සැප සම්පත් යාන වාහන ඉඩකඩම් නැති කෙනා හිතනවා අනේ රජතුමාට මේව ඕන තරම් තියෙනවානේ කියලා හිතනවා. නමුත් රජතුමා හිතන්නේ එහෙම නෙමෙයි පින්වතුනි. රජතුමා හිතන්නේ අනේ මේක මහ විශාල කරදරයක්. කොච්චර විශාල වගකීමක්ද. ඒ කොච්චර හොඳද කළත් හැමදෙනාම සතුට කරන්න අමාරුනේ. ඒ නිසා රජතුමා බොහොම කලකිරීමකින් දුකකින් තමයි ඒ රාජ්‍ය කටයුතු සිද්ධ කරන්නේ පින්වතුනි. ඉතින් මේ මහා කප්පේන රජතුමාත් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ වගේම තමන්ගේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වගේම ආගමනුකූල එවකට තිබුණු ආගමනුකූලව තමන්ගේ රාජ්‍ය කටයුතු හොඳට කළා. අමාත්‍ය මණ්ඩලය දහසක් දෙනා හිටියා. ඒ දහසක් දෙනා සමගම බොහොම සමගි සම්පන්නව කටයුතු කළා එකම පවුලක් වගේ. ඒ වගේම මේ අමාත්‍යවරුත් ඒ විදිහටමයි කටයුතු කරේ තමන්ගේ භාර්යාවරුත් එක්කත් ඒ වගේම සෝදශීලීව හොඳටම විශ්වාසයෙන් අන්නෝන්නේ කටයුතු කළා. මේ සංසාරේ එකට ගුණාංග පුරුපයට මෙහෙම වෙනවා පින්වතුනි. නමුත් අද කාලේ අපි දන්නවා එහෙම ගැළපීම් හදන්න හරිම අමාරුයි. සමහරට ස්වාමියාගේ අදහස් වලත් එක්ක භාර්යාව ගලපන්න, භාර්යාවගේ අදහසත් එක්ක ස්වාමියාව ගලප ගන්න මේව හරි අමාරුයි. පින්වතුනි පාරමී වල අඩුකම්. නමුත් පාරමී පිරිච්ච අයගේ ස්වභාවය එහෙම නෙමෙයි. ඒ අය
අන්‍යෝන්‍ය අදහස් වලින් සාකච්ඡා කරලා අවශ්‍ය දේවල් විසඳ ගන්නවා, නිවැරදි කරගන්න. මේ දහසක් දෙනාමත් ඒ විදිහටම තමයි අමාත්‍ය මණ්ඩලය. දවසක් මේ මහා කප්පේන රජතුමා උයන්කෙලියට යනවා අමාත්‍ය මණ්ඩලයත් සමගම දහසක් දෙනා සමගම යනවා. යන අවස්ථාවේදී විශාල වෙළඳ කණ්ඩායමක් හම් වෙනවා. ඉතින් අසා සිටිනවා මේ වෙළඳ කණ්ඩායම නායකතුමාගෙන් කොහේ ඉඳන්ද මේ එන්නේ? අපි මේ එන්නේ සවැත් නුවර ප්‍රදේශේ ඉඳන්නේ. මොනවද මේ පැත්තේ තියෙන අලුත් තොරතුරු එහෙම? ඒ වෙලාවේදී වෙළඳ කණ්ඩායම නායකතුමා තමන්ගේ කට හොදගෙන ඉතින් ඒ රජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන සවැත් නුවර පැත්තට වන්දනමාන කරලා ප්‍රකාශ කරනවා මහරජතුමනි, ඒ පැත්ත දහමෙන් බැබලීමටපත් වෙලා තියෙනවා. සාරාසංගේ කල්පලක්ෂයක් පාරමී පූර්ණය කරපු ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙනවා. බුද්ධ රත්නයේ සවැත් නුවර පහළ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්ම ඉතාම පිරිසුදුයි. ඉතා පිරිසුදු ධර්ම රත්නය ඒ ප්‍රදේශයේ පහළ වෙලා තියෙනවා. ඒ වගේම මහා සංඝ රත්නය ඉතාම පිරිසුදුයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙන මහා සංඝ රත්නය ඒ ප්‍රදේශයේ පහළ වෙලා තියෙනවා. සංඝ රත්නයත් වැඩ වාසය කරනවා. බුද්ධ රත්නයෙන්, ධම්ම රත්නයෙන්, සංඝ රත්නයෙන් සවැත් නුවර බැබලීමටපත් වෙලයි කියලා මතක් කළා. මේ කාරණාව අහනකොට මේ කල්පලක්ෂයකට ආසන්න කාලයක් පාරමී පූර්ණය කරගෙන ආපු මේ මහා කප්පේන රජතුමාට කල්පනා කරනවා, අනේ මේ රජකම දුකක්නේ. මේ රජකම අත්හරින්නට ඕන. තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට කියන අමාත්‍යවරුනි, මං මේ රජකම අත්හැරලා දාලා යනවා බුදුරජාණන් වහන්සේ සොයාගෙන. අපේ මාලිගාවට ගිහිල්ලා අපේ දේවියට, අනෝජා දේවියට මතක් කරන් මම මෙහි ගිය බව. ඒ වගේම එතුමියත් සමග මේ රාජ්‍යම් කරන්නයි කියලා මතක් කළා. ඒ වෙලාවේ කියනවා රජතුමනි, ඔබතුමා යනවා නම් අපිත් වෙනවා. අපිටත් වැඩක් නැහැ මේ අමාත්‍ය මණ්ඩලේ අමාත්‍ය කටයුතු කරලා වැඩක් නැහැ, අපිත් වෙනවා. එhmenan හොඳයි දරුවනේ, අපි නම් පිටත් වෙමු. අනෝජා දේවියට පණිවිඩයක් ඇරියා, තමන්ගේ ප්‍රධාන දේවියට පණිවිඩයක් ඇරියා. මේ වෙළඳ කණ්ඩායමට රංකවණු 3 ලක්ෂයක් තෑගි දෙන්න මේ වගේ විශේෂ පණිවිඩයක් ගෙනාවා. අපි නැවත රාජ්‍යයට එන්නේ නැහැ, රාජ්‍ය හොඳට කරගෙන යන්නයි කියලා මතක් කළා. මේ කාරණාව කියලා ඉතින් මේ කණ්ඩායම පිටත් වුණා. අනෝජා දේවියත් ඒ වෙළඳ කණ්ඩායමෙන් මේ කාරණාව අහලා එතුමියගෙත් අර වගේම ශ්‍රද්ධාව මතුණා. බුද්ධ රත්නය ගැන අහනකොට, ධර්ම රත්නය ගැන අහනකොට, මහා සංඝ රත්නය ගැන අහනකොට පුදුමාකාර ශ්‍රද්ධාවක්, භක්තියක් ඇති වුණා. මටත් මේ රාජ්‍ය සම්පත් වලින් ඇති වැඩක් නැහැ, මාත් යනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ දහසක් දෙනාගේ භාර්යාවරුත් ඒ විදිහටම කිව්වා. මේ කවුරුත් එක්ක හවුවෙලා ඒ පිරිසත් පිටත් වුණා. වෙළඳ කණ්ඩායමට තෑගි වශයෙන් රංකවණ 3 ලක්ෂයක් රජතුමාගෙන්, ඒ වගේම මෙතුමියගෙනුත් ඉතුරු කටයුතු වෙන විදිහට රංකවණ 9 ලක්ෂයක් තෑගි ලබා දුන්නා මේ පණිවිඩ ගෙනාවට. ඊළඟට දැන් මේ කණ්ඩායමත් පිටත් වෙනවා බුදුරජාණන් වහන්සේ සොයාගෙන සවැත් නුවර ප්‍රදේශයට. යන අතරේදී ගංගා 3ක් තරණය කරන්න තියෙනවා. ඉතින් මේ මහා කප්පේන රජතුමා ඇතුළු කණ්ඩායම පළමු ගංගාව තරණය කරනකොට හිතුවා අනන්ත බුදුගුණ ඇති බුදුරජාණන් වහන්සේ සොයාගෙනයි අපි මේ යන්නේ. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සාරාසංගේ කල්පලක්ෂයක්ම පාරමී පූර්ණය කරපු උතුමන් වහන්සේ නමක් හොයාගෙන, ඒ නිසා එතුමන් වහන්සේගේ ශක්ති බලයෙන් මේ ගංගාව තරණය කරන්න ලැබේවා. පළමු ගඟ ඉතාම පහසුවෙන් තරණය කරන්න ලැබුණා. දෙවෙනි ගංගාව ගාවට ගිහිල්ලා කල්පනා කරනවා, ඉතාම පිරිසුදු වූ ශ්‍රී සද්ධර්ම රත්නය සොයාගෙනයි අපි මේ ගමන යන්නේ. ධර්ම රත්නය අනුභව බලයෙන් මේ ගංගාව තරණය කරන්න ලැබේවා. ඉතාම පහසුවෙන් ගංගාව තරණය කරගන්න පුළුවන්කම ලැබුණා. තුන්වෙනි ගංගාව ගාවට ගිහිල්ලා කල්පනා කරනවා, මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය දැක ගන්නටයි, වන්දනමාන කර ගන්නටයි අපි මේ ගමන යන්නේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා ඒ ගංගාවත් ඉතාම පහසුවෙන් තරණය කළා. මේ විදිහටම අනෝජා දේවියත් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය මෙනෙහි කරලා ගංගා 3 ඉතාම පහසුවෙන් තරණය කළා. පළමුවෙන් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා. බුදුරජාණන් වහන්සේ ගම් යුරට ඇවිල්ලා ගහක් මුල සමාපත්තියෙන් වැඩ වාසය කරනවා. මේ මහා කප්පේන රජතුමා ඇතුළු පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනමාන කළා. තේරුම් ගත්ත මේ බුදුරජාණන් වහන්සේමයි. මේ මොහොතේදී කාලෝචිත ධර්මයක් දේශනා කළා. පින්වතුනි, අර කල්ප ලක්ෂයකට ආසන්න කාලයක් පාරමී පූර්ණය කරගෙන ආපු ශක්තිය මේ රජතුමාටත් ඒ පිරිසටත් හොඳට කාවදනාය බණ අහනකොටම චිත්ත සමාධිය මතුණා.
අපි හිතන්නේ මේ බණ අහනකොට මේක පාරටම රහත් වෙන මාර්ගඵල ලබනවා නෙමෙයි පින්වතුනි. පළමුවෙන් සිතේ ප්‍රසාදය නිසා සිතේ සමාධිය හැදෙනවා. සමාධිය හැදෙනවා මනස හොඳට අවදි වෙලා ඒ ධම් කරන හොඳට කාවදිනවා අවබෝධ වෙනවා. ඒ අවබෝධයත් එක්ක බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ භාවයටපත් වෙනවා. මේ සෑම දිනාටම පළමුවෙන් සෝහම් මාර්ගඵල නිවන් අවබෝධ වුණා. ඊළඟට අනෝජා දේවිය ඇතුළු දහසක් දෙනා ආවා. බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා. වන්දනමාන කළා, ධර්ම ශ්‍රවණය කළා. ඒ පිරිසට පින්වතුනේ මේ බණ අහනකොට සෝහම් මාර්ගඵල ලැබුණා. ඒ දෙවෙනි ධර්ම දේශනාව අහනකොටම මේ මහා කප්පේන රජතුමා ඇතුළු මේ දහසක් දෙනාටම උතුම් අරිහත්ත්වයම සාක්ෂාත් වුණා. එනතුර බුදුරජාණන් වහන්සේගෙන් එහි භික්ෂු භාවයෙන් පැවිද්දත් ලබා ගත්තා. රහතන් වහන්සේලාම දහසක් බවට පත් වුණා. සමාධියට සමවදිනවා, නිතරම සමවදිනවා. Tamanට දැන් නිවන අරමුණු කරලා සමාධි ලැබෙනවා. පින්වතුනි යම් කෙනෙක් අරිහත්ත්වයට පත් වුණාම ඵල සමාපත්තියෙන් ලැබෙනවා. සෝහම් ඵල සමාපත්තිය, සකදාගාමී ඵල සමාපත්තිය, අනාගාමී ඵල සමාපත්තිය, අරිහත් ඵල සමාපත්තිය, මෙන්න මේ ඵල සමාපත්තියෙන් ලැබෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් මහා කප්පේන ස්වාමීන් වහන්සේටත් මේ සමාපත්තියෙන් තිබුණා නිතරම සමාධියට සමවදිනවා. නැගී හිටිනවා. නැගී හිටින වෙලාවේදී පින්වතුනි වචනයක් කියවෙනවා. අහෝ සුඛං කියලා වචනයක් කියවෙනවා. අනේ සැපයි කියලා වචනයක් කියවෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට මේ සමහර අයට පුතජන ස්වාමීන් වහන්සේලාට සැකයක් ආවා. මොකද්ද මේ සැපයි කියලා කියන්නේ? අහෝ සුඛං කියන්නේ මොකද්ද? මේ රජකමක් නේ කලින් කෙලේ මේ රජකමේ සැපේ වෙන්න ඇති. මේකයි මේ සැපේ මතක් වෙලා වෙන්න ඇති මෙහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. "එවත්නි මොකද්ද මේ අහෝසුකම් කියලා කියන්නේ?" කියලා. ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රජකමේ මොන සැපයක්ද තිබුණේ? රජකමේ තිබුණේ තාම විශාල දුකක් නේද? මං ඊටාම අපහසුයෙන් තමයි මේ රජකම කළේ. අකමැත්තෙන් නමුත් දඬුවම් දෙන්න වෙනවා. අකමැත්තෙන් නමුත් අපිට තීන්දුව ගන්න වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දැන් ඒ කිසිවක් නැහැ. දැන් මට මේ නිවන් අවබෝධ වෙලා පුදුමාකාර සැපයක් තියෙන මේ ධහම තුළ. ධහම තුළ පුදුමාකාර සැපයක් තියෙන. ඒ සැපයයි මට මේ මතක් වෙන්නේ කියලා මතක් කළා. අන්න ඒ වගේ පින්වතුනි නිවන තුළ ඒ වගේ සාන්ත සැපයක් තියෙනවා. Tamanට කලින් තිබුණා කරදර බාධක සියල්ලක්ම නැති නිසා නිවන සැපයි පින්වතුනි. ඒ වගේම කලින් තිබුණා කෙලෙස් බරක් තිබුණා, රාග ආදී කෙලෙස් බරක් තිබුණා. ඒවා නැති නිසාම නිවන සැපයි පින්වතුනි. මේ වගේ Tamanට තිබුණු වගකීම් ආදී දේවල් දැන් කිසිවක් නැහැ. නිසාම නිවන සැපදායක බවට පත් වෙනවා. ඒ වගේම සංසාරයේ උප්පත්තිය ලබන්න තියෙන මේ ශක්තිය නැවත නැහැ, ලෝභ ආදී අරමුණු නැවත නැහැ. ඒ නිසා නිවනේ සැපයක් තියෙනවා. මෙන්න මේ වාගේ කරුණු මෙනෙහි කරලා නැවත නැවත අපි නිවන ගැන හිතනවා නම් ඒක තමයි අපි උපසමානුස්සතියයි කියලා කියන්නේ. එහෙම නිසා අපි තේරුම් කරගන්න මේ නිවනයි කියලා කියන්නේ එහෙමනම් පින්වතුනි සත්‍යයේ මේ සංසාරයට පැවැත්මට උපකාර වෙන ලෝභයේ සම්පූර්ණම අවසන් වීම. එහෙම නැත්නම් කෙලෙස්යන්ගේ සම්පූර්ණම අවසන් වීම එක ක්‍රමයක් නිවන. ඒකට කියනවා සෞපාදිශේෂ පරිනිර්වාණය කියලා නැත්නම් සෞපාදිශේෂ නිර්වාණය කියලා කියනවා. ඒ වගේම සෞපාදිශේෂ නිර්වාණයේදී පින්වතුනි කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණයේදී පින්වතුනි ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවා. තමන්ගේ රූප කය නැති වෙනවා. ඒ වගේ ස්කන්ධ පහම නැති වෙනවා. නිවන් අවබෝධ වෙනවා. මෙන්න මේ වාගේ අපේ මේ නිවන පිළිබඳව අපි තේරුම් අරගෙන ඒක නැවත නැවත මෙනෙහි කරගන්නවා නම් ඒකට කියනවා උපසමානුසති භාවනාවයි කියලා. එතකොට පින්වතුනි එහෙමනම් අපේ භාවනා වඩන ආකාරය අපි මෙනෙහි කරගනිමු. දැන් අපේ පළමෙන් හිතා ගන්නවා නිවන සාන්තයි, නිවන ප්‍රණීතයි. අපි නිවනේ සාන්ත බව, ප්‍රණීත බව හිතා ගන්නවා පින්වතුනි. ඒ විදිහට හිතාගෙන ඊළඟ කල්පනා කර ගන්නවා මේ නිවන තුළ පින්වතුනි රාගය නැති නිසා නිවන සැපදායකයි. නිවන තුළ දේශය නැති නිසා නිවන සැපදායකයි. ඒ වගේම නිවන තුළ මෝහය නැති නිසා නිවන සැපදායකයි. ඊර්ෂ්‍යාව, මාන්න, ක්‍රෝධ මේ වගේ අකුසල් ගන්න පුළුවන් පින්වතුනි ඒවා නැති නිසා නිවන සැපදායකයි. ඒ වගේම පින්වතුනි නිවන තුළ ශ්‍රද්ධාව පරිපූර්ණ භාවය නිසා නිවන සැපදායකයි. ඒ වගේම වීරිය පරිපූර්ණ භාවය, සතිය පරිපූර්ණ භාවය,
ඒ වගේම සමාධි පරිපූර්ණ භාවය ප්‍රඥා පරිපූර්ණ භාවය නිසා නිවන සපදායකයි. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ භාවය නිසා නිවන සපදායකයි. බොජ්ජංග ධර්මතා ටික පරිපූර්ණ භාවය නිසා නිවන සපදායකයි. ඒවා අපිට එකින් එක වෙනෙහි කරන්න පුළුවන්. බොජ්ජංගත් හතම අපිට මෙනෙහි කරන්න පුළුවන්. සතිය පරිපූර්ණ භාවය නිසා නිවන සපදායකයි. ඒ වගේම ධම්මවිචේ පරිපූර්ණ නිසා නිවන සපදායකයි. විරිය පරිපූර්ණ භාවය නිසා නිවන සපදායකයි. ප්‍රීතිය පරිපූර්ණ නිසා නිවන සපදායකයි. පස්සද්ධිය පරිපූර්ණ නිසා නිවන සපදායකයි. ඒ වගේම සමාධිය පරිපූර්ණ නිසා නිවන සපදායකයි. උපේක්ෂාව පරිපූර්ණ නිසා නිවන සපදායකයි. ඒ වගේම අපිට එකින් එක අරගෙන මේ නිවනේ සපදායක භාවය මෙනෙහි කරගන්න පුළුවන්. ඒ තමයි උපසමාන සති භාවනාවයි කියලා කියන්නේ. නිවන පිළිබඳව නැවත නැවත හිතනවා. නිවනේ වටිනාකම හිතනවා. නිවනේ සපදායක බව හිතනවා නම් ඒ හරහා පින්වතුනි අනුස්සතියක් වැඩෙනවා. ඒ අනුස්සති භාවනාවට කියනවා උපසමානුසති භාවනාවයි කියලා. ඒතර මේ කාරණාවලදී අපි තේරුම් කරගන්නට ඕනේ පින්වතුනි මේ සැබෑ නිවනක් කියන එකත් තේරුම් කරගන්නට ඕනේ. අපි විදේශගත වෙච්ච අවස්ථාවකදී කුඩා දරුවෙක්, ඒ කියන්නේ අවුරුදු 16ක තරම් හොඳ බුද්ධිමන්ත දරුවෙක්, ඒ රටේ හොඳට ඉගෙන ගන්න ළමයෙක් ප්‍රශ්නයක් අහන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් දැනගන්නට ඕනේ කියලා. මොකද්ද ප්‍රශ්නය? ඉතින් අනික් ආගම් වල අය අපේ පන්ති වල වාසය කරන වැඩ දෙනා ඉන්නේ වෙනත් ආගම් වල අය. මම බෞද්ධ කෙනෙක්. ඒ අය කියනවා ඒ අයගේ ඉලක්කය නම් ස්වර්ගයට යන එක, දිව්‍ය ලෝකයට යන එක. නුඹලාගේ මේ ආගමේ දැන් කියනවා මේ නිවනයි කියන. මොකද්ද මේ නිවනයි කියන එක? ඉතින් මේ ඔක්කොම නැති වෙලා යනවා කියලා කියනවා. පහනක් නිවි ගියා වාගේ කියලා කියනවා. මේ වගේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ නිවනයි කියන එක මට මේ ළමයින්ට උත්තරයක් දී ගන්න. කොහොමද උත්තරයක් දී ගන්නේ කියලා අපෙන් අසා සිටියා. ඒ වෙලාවේ මතක් කළා ළමයෝ දැන් මේ නිවන කියන එක අපේ ඔය හිතන ආකාරයේ එක ක්‍රමයක්. ඊට මෙහා සරල හොඳ උත්තරයක් තියෙනවා නිවන කියන එක තේරුම් කරගන්න. ඒ උත්තරය තේරුම් කරලා දෙන්න ඒ අයට වටහා ගන්න පුළුවන් වෙනවා. එයාට කියලා දෙන්න මෙන්න මේ ලෝභය තියෙනවා අපේ මනස තුළ. ලෝභය තියෙන නිසාම අපේ ඊටා දුකසේ වාසය කරන්න වෙනවා. ලෝභයේ අවසානය කියන්නේ යම් දවසක සිතෙන් ලෝභය සම්පූර්ණයෙන්ම සුද්ධ වෙනවා. ඒ සුද්ධ වෙන එක තමයි නිවනයි කියලා කියන්නේ. ඒ වගේම මේ අපි ගාව මනස තුළ තියෙන දේශය. දේශය නිසාම අපේ සම්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, ඒ වගේ දුක් පීඩා ලබනවා. මෙන්න මේ දේශයේ අවසන් වෙනවා යම් දවසකදී. අන්නේ දේශය අවසන් වීම තමයි මේ නිවනයි කියලා කියන්නේ. ඒ වගේම මෝඩකම තියෙනවා, මුලාව, අනුවණකම තියෙනවා. මේ අනුවණකම යම් දවසකදී අවසන් වෙනවා නම් ඒක තමයි නිවනයි කියලා කියන්නේ. මේ සිත තුළ තියෙනවා කිලිටි ධර්මතා ගොඩක්. මේ කිලිටි ධර්මතා ටික යම් දවසකදී අවසන් වෙනවා. ඒක තමයි නිවනයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට මේ සිත කිලිටි කරන කිලිටි ධර්මතා ගොඩක් තියෙනවා. ඒක අවසන් කරනවා. අකුසල ධර්මතාවයන් ගොඩක්. මෙන්න මේ පිළිබඳව මේ විදිහට අපි කරුණු ටිකකින් කියලා දුන්නාම කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් මට හොඳට තේරෙනවා. දැන් මට කියන්න පුළුවන් හොඳට කරුණු. ඒක මේ ළමයා ඉතින් ඒ වෙලාවේ තව උපදේශ වයකුත් අපින් ඉල්ලා ගත්තා. තමන්ගේ ජීවිතේ ජය ගන්න උපදේශ ඒවත් ජයගෙන ඊළඟ අවුරුද්දකදී කියනවා ස්වාමීන් වහන්සේ සියල්ලක් මට ජය ගන්න පුළුවන් වුණා මේ දහම් කරුණුත් එක්ක. මෙන්න මේ වගේ පින්වතුනි අපි මේ අනුගමනය කරන ධර්මය ටිකක් තේරුම් අරගෙන ඒ අනුගමනය කරනකොට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. සාම්ප්‍රදායික වශයෙන් අපි අනුගමනය කරන එක වැදගත්. නමුත් ඊට වඩා පින්වතුනි යහට ගිහිලා මේ ධර්මයේ තේරුම් අරගෙන මේ නිවන පිළිබඳව තේරුම් අරගෙන නිවන ස්වභාවය තේරුම් අරගෙන ඒව අනුගමනය කරනකොට ඊටත් වඩා විශාල ශක්තියක් උඩ නැගෙනවා. ඒ නිසා අපි සෑම දිනම අදිෂ්ඨාන පිළිටවා ගනිමු. පුළුවන් ආකාරයට මේ උපසමාන සති භාවනාව දියුණු කරලා සිතේ ගුණාංග දියුණු කරලා සිතේ සමාධි ආදී ශක්තිය උපදවාගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනාව පිළිටවා ගනිමු. හොඳයි පින්වතුනි අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. විදර්ශනා භාවනාව සහ සතිපට්ඨාන භාවනාව කියන්නේ එකක්ද දෙකක්ද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි භාවනා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව. සමත භාවනාවකින් කරන්නේ අපි මේ සම්මුති අරමුණක් මේ ලෝකයේ තියෙන මේ සම්මුති අරමුණක් කරහා හිත එකඟ භාවයට පත් කරගන්නවා. දැන් අපි මේ කියා දෙන්නේ සමත භාවනාවන්නේ. ඒවා සම්මුති අරමුණු. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා, ධර්මය ගැන හිතනවා, සංඝ රත්නය ගැන හිතනවා. ඒ ඔක්කොම සම්මුති අරමුණු.
ඒකම පින්වතුනි දැන් කසින භාවනාවක් වඩනවා ආනාපාන සති භාවනාවක් වඩනවා ඒ සියල්ලක්ම සම්මුති අරමුණු. ඉතින් ඒ අරමුණු තුලින් හිත එකඟ භාවයක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව භාවනා ක්‍රමයක් තියෙනවා පරමාර්ථ අරමුණු. මනසේ පුහුණු කරනවා පරමාර්ථ අරමුණු. ඒ තුලින් පරමාර්ථ අවබෝධයක් බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්මුතියෙන් දකිනදී ඇතුලේ තියෙන දේ අපි පුරුදු කරනවා. උදාහරණයක් ගත්තොත් වෙනවදින අපි මේ මලක් දැක්කහම අපි මේ පිටින් දකින්නේ මල තුළ මේ ලස්සන වර්ණයක් තියෙනවා. මේක සමත භාවනාවක්. වර්ණය අරමුණු කරගත්තොත් සමත භාවනාවක්. එතන මේ මල ඇතුලේ තියෙන දේවල් අපි බලනවා. මල ඇතුලේ පින්වතුනි කුඩා අංශු විශාල ප්‍රමාණයක එකතුවක් මේ තියෙන්නේ. මේ වර්ණ රූපයේ ලස්සනට හදලා තිබ්බට කුඩා අංශු විශාල ප්‍රමාණයක් සුද්දාස්ත ගොඩක් තියෙනවා. අන්නේ පිළිබඳව අවබෝධය මනස පුහුණු කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවක් කියලා. තවත් ක්‍රමයකින් ගත්තොත් එහෙම දැන් අපේ මේ ශරීරයක් ගත්තොත් පින්වතුනි ශරීරයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා. මේ කොටස් වශයෙන් මෙනෙහි කරලා හිතේ සමාධියක් හදනවා නම් ඒකට කියනවා සමත භාවනාවක් කියලා. ඒ වගේ මේ කොටස් වල ඇතුලේ තියෙන පරමාර්ථ දේ මෙනෙහි කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. දැන් කෙස් ගහක් ගත්තොත් කෙස් ගහ ඇතුලේ ධර්මතාව විශාල ප්‍රමාණයක් තියෙනවා. කුඩා සුද්දාස්ත ගොඩාක් තියෙනවා. ලොම් ගහක් ඇතුලේ සුද්දාස්ත ගොඩාක් තියෙනවා. ඒ වගේ දතක් ඇතුලේ ගත්තත් පින්වතුනි සුද්දාස්තක විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේවා මනසේ පුහුණු කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. පුහුණු කරනකොට විපස්සනා භාවනා පුහුණු වීමයි කියනවා. අවබෝධයට කියන විපස්සනා ඥානයයි කියලා. හොඳට අවබෝධ වෙනවා, දකින්න පුළුවන් ගතියක් එනවා. ඒ ගතිය ආවම ඒකට කියන විපස්සනා ඥානයයි කියලා, නුවණයි කියලා. මෙන්න මේ වාගේ ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් තියෙනවා, සමත භාවනාව සහ විපස්සනා භාවනාවයි කියලා. ඉතින් මේ සමත භාවනාවෙන් කරන්නේ සමාධිය හදනවා, සමාධිය හදනකොට සතියත් ප්‍රබල වෙනවා. විපස්සනා භාවනාවෙන් හදන්නේ ප්‍රඥාව හදනවා, ප්‍රඥාව හදනකොට සතියත් සමාධියත් දෙකම ප්‍රබල වෙනවා. ඔන්නතර කරුණු කීපයක් වෙනවා. සමත භාවනාවෙන් සතියත් සමාධියත් හැදෙනවා. විපස්සනා භාවනාවෙන් සතියත් සමාධියත් ප්‍රඥාවත් තුනම හැදෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික හදා ගන්න ක්‍රමවලට තමයි මේ සමත භාවනාව සහ විපස්සනා භාවනාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. එතන මේ සතිපට්ඨානය කියන්නේ පින්වතුනේ මේ භාවනා දෙකම අඩංගු භාවනාවට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඊතර බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන සෑම භාවනාවක්ම සමත හෝ විපස්සනා හෝ හැම භාවනාවක්ම මේ සතිපට්ඨානයට ඇතුළත්. සතිපට්ඨානය තුළ තමයි තියෙන්නේ. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යද්දං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන හතර යම් කෙනෙක් වඩනවා නම් ඒක ඒකායන මාර්ගයක් වෙනවා. යම් කාරණාවකට යම් කෙනෙක් සතිපට්ඨාන හතර වඩනවා නම් ඒකායන මාර්ගයක් වෙනවා යම් කාරණාවකට. මොකද්ද? තමන්ගේ චිත්තසංතානයේ පවිත්‍ර භාවයට පච්චර ගන්නට, ඒ වගේ ශෝක පරිදේව දුක් දුම්නස් නැති කර ගන්නට, නුවණ දියුණු කර ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට. මෙන්න මේ කරුණෝ සඳහා සතර සතිපට්ඨානයේ ප්‍රයෝජනවත් වෙනවායි කියනවා. ඒ කියන්නේ පින්වතුනි සියලු මානසිකාරයන් දියුණු කර ගන්න පුළුවන් භාවනාවක් තමයි සතර සතිපට්ඨාන කියන්නේ. සියලු භාවනාවන් අඩංගු වෙනවා. සමත භාවනාවන් අඩංගු වෙනවා, විපස්සනා භාවනාවන් සියල්ලම අඩංගු වෙනවා. මේ සතර සතිපට්ඨාන යම් කෙනෙක් මනස තුළ පුහුණු කරවා ගන්නවා නම්, දැන් උදාහරණයක් ගන්න අපි කෙටියෙන් පෙන්වන්න කරලා දෙන්න. දැන් මේ පින්වතුනි යම් කෙනෙක් හුස්ම රැල්ල දිහා බලනවා. අන්න මේකට කියනවා කායානුපස්සනාව. මේක සමත භාවනාවක්. යම් කෙනෙක් ඉරියව් ඔසවනවා, පාච්චරනවා, මෙනෙහි කරනවා. තමන්ගේ ඉරියව් ඔසවනවා, ආය පාච්චරනවා. තමන්ගේ අත කියන්නේ අත ඔසවනවා, අත පාච්චරනවා. මේක මෙනෙහි කරමින් පවත්වා ගන්නවා. මේ කායානුපස්සනාව සමත භාවනාවක්. තමන් කය ඉස්සරහට ගෙනියනවා. දැන් තමන්ගේ කකුල කියන්නේ පියවර ඔසවනවා, යවනවා, තබනවා. මේක සමත භාවනාවක්. ඒ වගේම තමන් හැරෙනවා. මේක සමත භාවනාවක්. පින්වතුනි මේක සමත වෙන්නේ මේක අපි සම්මුතියෙන් මෙනෙහි කරන්නේ. අපි දැන් සම්මුතියෙන් මෙනෙහි කරන්නේ මේ පියවර, සම්මුතියෙන් මෙනෙහි කරන්නේ අත ඔසවන එක, සම්මුතියෙන් මෙනෙහි කරන්නේ අපි හුස්ම ගන්න එක, සම්මුතියෙන් මෙනෙහි කරනවා නම් කයේ කොටස් වශයෙන් මේ හැම එකක්ම පින්වතුනේ කායानुපස්සනාවටයි වැටෙන්නේ.
ඒතර මේ කායානුපස්සනාව අපි සම්මුතියෙන් මෙනෙහි කිරීම නිසා එක සමත භාවනාවක් බවට පත් වෙනවා. ඒ තුළින් චිත්ත සමාධියක් හැදෙනවා, සතියත් ප්‍රබල භාවයට පත් වෙනවා. ඊළඟට පින්වතුනි යම් කෙනෙක් දැන් අපි අත කියන්නේ අත ඔසවනකොට අත ගැන මෙනෙහි කළා නම් ඒක සම්මුතියෙන් අපේ කායානුපස්සනාවක් වශයෙන් මෙනෙහි කරනවා. අත ඔසවනකොට ඒ අත ඔසවන වේදනාව මෙනෙහි කරනවා. මෙතන විශාල වේදනා ගොඩක් තියෙන්නේ. දැන් මේ වෙලාවේ සුඛ වේදනාවක් තියෙන්නේ, තව වෙලාවක දුක්ඛ වේදනාවක් තියෙන්නේ. මේ වේදනාව මෙනෙහි කරනවා පින්වතුනි. එහෙමනම් වේදනාව අරමුණු කරගන්නවා නම් වේදනානුපස්සනාව එක විපස්සනා පැත්තටයි වැටෙන්නේ. පරමාර්ථ පැත්තටයි වැටෙන්නේ වේදනාව. වේදනාව දැනීම මෙනෙහි කරගන්නවා වේදනාව. ඊළඟට යම් කෙනෙක් පින්වතුනි අත ඔසවනකොට හෝ පාච්චරනකොට හෝ වෙනස් කරනකොට හෝ පින්වතුනි ඒ හිත මෙනෙහි කරගන්න. ඒ අත ඔසවන හිත මෙනෙහි කරගන්නවා. අත ඔසවන්නේ මේ හිතකින්, අත මේ පාච්චරන්නේ හිතකින්, ආය ඔසවන්නේ හිතකින්, ආය පාච්චරන්නේ හිතකින්. පියවර නම් ඒත් ඒ වගේ. පියවර ඔසවන්නේ හිතකින්, පියවර ගෙනියන්නේ හිතකින්, පියවර තබන්නේ හිතකින්. හුස්ම රැල්ල ගන්න හිතකින්, හුස්ම රැල්ල හෙලන්නේ හිතකින්. මේ වගේ පින්වතුනි මේ හුස්ම රැල්ල ගන්න මෙනෙහි කරන හිත, පිටමං කරන මෙනෙහි කරන හිත මෙනෙහි කර ගන්නවා. මේකට කියනවා චිත්තානුපස්සනා භාවනාවයි කියලා. ඒකත් විපස්සනාවට අඩංගු වෙන්නේ. හැබැයි ගැඹුරු විපස්සනා නෙමෙයි. ඒවා සරල වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ගැඹුරු විපස්සනාව හැටියට අඩංගු වෙන්නේ නැහැ පින්වතුනි. ඊළඟට ගැඹුරු විපස්සනාවක් වශයෙන් පින්වතුනි හඳුන්වන්නේ ධම්මානුපස්සනා විපස්සනාව. ධම්මානුපස්සනාව ධර්මතා මෙනෙහි කිරීමයි. ඒක විවිධ පැත්තෙන් පෙන්වන්න කරනවා. ඒ නීවරණ ආදී පැති වලින්. නමුත් අපේ සරලව තේරුම් කරගන්න ධර්ම වශයෙන් ගත්තොත් තමන්ගේ පියවර ඔසවනකොට පින්වතුනි මෙතන ධර්මතා ගොඩාක් තියෙන්නේ. අන්නේ ධර්මතා ගොඩ අරමුණු කරලා හිත ඔසවනවා. මොනවද ධර්මතා ගොඩ? අපිට පේන රූපී ධර්මතා තියෙනවා. රූප 28ක් මෙතන ඉස්ස වෙන්නේ කුඩා රූප විශාල ප්‍රමාණයක්. නාම විශාල ප්‍රමාණයක් මේ ක්‍රියාවට නම් වලා තියෙන්නේ. ඒ නාම විශාල ප්‍රමාණයක්, නාම රූප විශාල ප්‍රමාණයක් මේ ක්‍රියාවට නම් වෙලා තියෙන්නේ මේ පියවර ඔසවන එකට. පියවර යවන එකටත් පින්වතුනි නාම රූප විශාල ප්‍රමාණයක් මේ පරමාර්ථ වශයෙන් දකින්න ඕනේ. අන්නේ පියවර යවන නාම රූප විශාල ප්‍රමාණය මෙනෙහි කරගන්නවා. පියවර තබන්නේත් නාම රූප විශාල ප්‍රමාණයක් මේක මෙනෙහි කරගන්නවා නම් මේකයි ධම්මානුපස්සනාව. උත්තර තේරුම් කරගන්න හැම නැවත අපි අත ඔසවනවා, අත තබනවා. එහෙම නැත්නම් පියවර ඔසවනවා, පියවර තබනවා. මේ විදිහට පියවර සංඥාවෙන්, අත ඔසවන සංඥාවෙන් එක මෙනෙහි කළා නම් ඒ කායानुපස්සනාව. ඒකම ඒ තුල තියෙන වේදනාව මෙනෙහි කළා නම් ඒක වේදනානුපස්සනාව. ඒ කරන්නා වූ ක්‍රියාවලිය තුල තියෙන සිත මෙනෙහි කරනවා නම් ඒක චිත්තානුපස්සනාව. ඇතුළේ අඩංගු වෙලා තියෙන ධර්මතා විශාල ප්‍රමාණයක් මෙනෙහි කරනවා නම් ඒක ධම්මානුපස්සනාව. අන්න ඒ විදිහට තමයි මේ සතර සතිපට්ඨානයේ ක්‍රියාවට නංවා ගන්න පින්වතුනි. හොඳයි පින්වතුනි අපි හිතනවා ඒ උදාහරණ වලින් මේ පින්වතුන්ට වැටහෙනවා. කායානුපස්සනාවයි කියලා කියන්නේ සම්මුතියෙන් අපි කයේ ක්‍රියාවලියන් මෙනෙහි කරනවා නම් කායානුපස්සනාව. ඒ වගේම එහි වේදනාව මෙනෙහි කරනවා නම් වේදනානුපස්සනාව. ඒ වගේම චිත්ත මෙනෙහි කරනවා නම් චිත්තානුපස්සනාව. ධර්මතා විශාල ප්‍රමාණයේ ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ ධම්මානුපස්සනාව. මෙන්න මේ හතරට තමයි පින්වතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එයින් වැදගත්ම කරුණු වෙන්නේ පින්වතුනි මේ හතරවෙනි එක ධම්මානුපස්සනාව. නුවණ ගැඹුරෙන් දියුණු කරලා දෙන්නේ ධම්මානුපස්සනාව. ඒ ධම්මානුපස්සනාවට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. කායානුපස්සනාවට නිවන් අවබෝධ කරගන්න අමාරුයි. වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවත් සරලව කරලා අමාරුයි. යම් දවසකදී ඒවා සිද්ධ කරලා වේදනානුපස්සනාව කරලා ඒ වගේම චිත්තානුපස්සනාව කරලා හොඳට ධම්මානුපස්සනාව වැඩුණා නම් ඒක නාට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ සතර සතිපට්ඨානය කියන්නේ සමත භාවනා විපස්සනා භාවනාවන් සියල්ල අඩංගු භාවනා ක්‍රමයක්. ඒතර බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සමත භාවනා සහ විපස්සනා භාවනාවන් ක්‍රමයන්. ඒ වගේම සතර සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේ උගන්වන සියලු භාවනා ක්‍රමයන් අඩංගු වෙනවා. පින්වතුනි අන්නේ කාරණාව කැටියෙන් තේරුම් කරගන්න. ඊළඟට ප්‍රශ්නයක් අහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය පුරුදු කළා. දැන් වෙන වැඩක් කරන විටත් හුස්මට සිහිය යනවා. කරන වැඩේට අවධානය යොමු කිරීමට කුමක් කළ යුතුද කියලා දැනගන්න කැමැතියි. හොඳයි පින්වතුනි භාවනාවක් පුරුදුනහම යම් වැඩක් කරනකොට ඒක මතක් වෙන කාරණාව හරි. ඉතින් මේ භාවනා අවස්ථා කීපයක් තියෙනවා පින්වතුනි. මුලදී පුරුදු වෙන කාලයේදී භාවනා මානසිකාරයත් එක්ක වෙන වැඩක් කරන්න ටිකක් අමාරුයි. නමුත් පුළුවන් තරම් පුරුදු වෙනවා.
නැවත නැවත භවනා මානසිකාරයන් පුහුණු වෙලා හොඳට සතිය අවදි වෙනවානේ පින්වතුනි. අවදුනම් පස්සේ ඕන වැඩක් කරන්න පුළුවන් ඒ භවනාවත් එක්ක. අපිට සමහර මහත්තුරු කියලා තියෙනවා මේ වාහන එලවනවායි කියලා ආනාපාන සතිය කර කර වාහන එලවනවායි කියලා. ඒකට හේතුව පින්වතුනි අර සතිය අඩු වෙලාවේදී ටිකක් අමාරුයි මේ හුස්ම දිහා බලනකොට අර වාහන එලවන කල්පනා අඩු වෙනවා. ඒ මුල් කාලේ. ටික කාලයක් යනකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට පින්වතුනි අර අපිට කරන්න තියෙන දේවල්, බාහිර දේවල් ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒ සතිය වැඩි කාලේ. සතිය වැඩි කාලයේදී හුස්ම දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. බලන් ඉන්නකොට සුඛානුම කරගෙන හැටි, අතපය ක්‍රියාත්මක වෙන හැටි, ඉදිරියේ මිනිස්සු ඉන්න හැටි, හරවන්න ඕන හැටි, ඒ ඔක්කොම මනසට අරමුණු වෙනවා. පින්වතුනි ඉබේම අරමුණු වෙන්න පටන් ගන්නවා සතිය වැඩි වෙනකොට. ඒ නිසා මේ පින්වතුන් එහෙම යම් වැඩක් කරනකොට ආනාපාන කරනවා නම් අමාරු වගේ දැනෙනවා නම් බය වෙන්න එපා. තවදුරටත් කරගෙන යන්න. ඒ භවනා තවදුරටත් කරගෙන යනකොට තවත් සතිය ප්‍රබල වෙනවා. ඊට පස්සේ පහසු වෙනවා. උදාහරණයක් ගත්තොත් පින්වතුනි අපේ භවනා මුල් කාලේ අපේ සතිය බොහොම අඩුයි. සතිය අපි හිතමු 10%යි තියෙන්නේ කියලා. ඒ කාලයේදී භවනා සතිය දුබලකම නිසා අනෙක් වැඩ කරන්න ටිකක් අමාරුයි. ටික කාලයක් යනකොට සතිය 120ක් කර වගේ වෙනවා. ඒ කාලයේදී ටිකක් පුළුවන් අනික් වැඩත් එක්ක භවනා කරගෙන යන්න. තව කාලයක් යනකොට සතිය 140ක් කර වගේ වෙනවා. අන්න ඒ කාලයේදී පින්වතුනි භවනාවත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ තමන් කරන කෘත්‍යයත් හොඳට කරගෙන යන්න පුළුවන්. දෙකම එකට කරගෙන යන්න පුළුවන් ශක්තියක් මතුවෙනවා. ඒ සතියේ ප්‍රබලත්වය. ඒ නිසා සතිය ප්‍රබල වෙනකන් මේ භවනා දිගටම කරගෙන යන්නයි කියලා තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. සයඩෝ ස්වාමීන් වහන්සේ සහ හරිදම්ම ස්වාමීන් වහන්සේගේ සම්බන්ධය ගැන, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන බුදුමග පියසටහන් පොතේ සඳහන් කර ඇති ඒ සසර සම්බන්ධය ගැන අසා ඇතත් ඒ ගැන තවදුරටත් දැනගන්න කැමැතියි. ඔබ වහන්සේ සම්මුඛයේ වැඩිදුර කරුණු දැනගන්න හැකිද? ඒක මේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඉතින් ගොඩාක් කරුණු ටිකක් අපි මේ ගැන මතක් කරගෙන එක වටිනවා. ඉතින් මෑත කාලයේදී සම්මා සම්බුද්ධ ශාසනයට පිහිට වෙන්න පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා තමයි අපි ඔය ෂැඩෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ නම ආචින්න ෂැඩෝ. ඉතින් තව හඳුන්වන්නේ කවුරුත් හඳුන්වන්නේ අවුක්ෂාඩෝ ස්වාමීන් වහන්සේ කියලා. ඒකම අපේ නාවනේ අරිධම්ම ස්වාමීන් වහන්සේත් ඒ වගේම උන්වහන්සේගේ ඒ දහම් මගටම උපකාරී තාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් නාවනේ අරිධම්ම ස්වාමීන් වහන්සේ. මම හිතනවා මේ පින්වතුන් බොහෝ දෙනෙක් අරිධම්ම ස්වාමීන් වහන්සේ ගැන නම් අහලා තියෙනවා. නමුත් ෂැඩෝ ස්වාමීන් වහන්සේ ගැන එච්චර අහන්න විදියක් නැත්තේ. උන්වහන්සේ පිටරට කෙනෙක්. ලංකාවෙත් හිටියා. නමුත් උන්වහන්සේ පිටරට කෙනෙක්. නමුත් නායන ස්වාමීන් වහන්සේගේ දේශනා හැම වෙලේම අපිට ඇහෙනවානේ. සිංහල මාධ්‍යයෙන් සිංහල භාෂාවෙන් අපිට ඇහෙනවා. සමහර අපේ දායක පින්වතුන් මේ ඉන්ටර්නෙට් එකටත් දාලා තියෙනවා. ඒ ක්‍රම වලින් අපි ඒව අහනවා. පිරිත් දේශනාවන් අහනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ගැන අපි කාටත් හැඟීමක් තියෙනවා. ඊට ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් කියලා. ඒ වගේම තමයි පින්වතුනි මේ පාවොෂ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ සම්බුද්ධ ශාසනයට මෑත කාලයේ පහළ වෙච්ච ඊටාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. අද කාලේ අපිට සමහරට එච්චරම වටිනාකමක් වගේ දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. යම් දවසකදී ස්වාමීන් වහන්සේලා නැති කාලයක හොඳටම වැටහෙයි මේ ස්වාමීන් වහන්සේලා සම්බුද්ධ ශාසනය වෙදින් කරපු මෙහෙවර මොකක්දයි කියලා. පින්වතුනි අපේ බුද්ධ ශාසනය තුල මේ දහම් පොතපතේ කරුණෝ සෑම එකක්ම නිවැරදිව තියෙනවා. ඉතාම පිරිසුදුව තියෙනවා. නමුත් ඒවා තේරුම් ගැනීමේ අපිට යම් යම් අපහසුතා අඩුපාඩු තියෙන නිසා මේ යම් යම් භවනා ක්‍රමයන් වැළලලා තිබුණා. අපේ ශාසනය තුළ අඩු වෙලා තිබුණා. ඒ වගේ ශක්තිය වැළලලා තිබුණා, ප්‍රකට වෙලා තිබුණේ නැහැ. විශේෂයෙන් සමත භාවනාවන්, විපස්සනා භාවනාවන්, අනුපිළිවෙල භාවනාවන් පිළිබඳව ශක්තිය වැළලලා තිබුණා. ඒ නිසා අපේ බොහෝ දිනෙක අන්ධ විශ්වාසයන් වලට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ අපි චුට්ටක් භාවනා කළාම ආදන්නන් සෝහම් මාර්ගඵලයක් ලැබුණා. ආදන්නන් ධ්‍යාන සමාධියක් ලැබුණා. ඒ වගේ දැන් අනාගාමී මාර්ගඵල මේ වගේ අපේ අන්ධ විශ්වාසයන්ට වැඩි ප්‍රමාණයක් අපි ලක් කළා තිබුණේ පින්වතුනි හරි භාවනා ක්‍රමයන් ඒ වගේම නිවැරදි භාවනා ක්‍රමයන් නිවැරදි වඩන ක්‍රමයන් පිළිබඳව අපිට යම් බඳු සැක විමති තිබුණු නිසා. නමුත් පින්වතුනි මේවා දහම් පොතපතේ හොඳට ගැඹුරෙන් කියුණාට ප්‍රායෝගික අත්දැකීම් ඇති ගුරුවරු අපිට ලෝකේ හිඟ වුණා. එවැනි යුගයක මේ ෂැඩෝ ස්වාමීන් වහන්සේ කියන්නේ තාම ශ්‍රේෂ්ඨ කෙනෙක්.
උන්වහන්සේ මේ සියලු භාවනා ක්‍රමයන් පළමුවෙන් අත්හදා බලලා තියෙනවා. පළමුවෙන් උන්වහන්සේ හොඳට ත්‍රිපිටක ධාරී වුණා. ත්‍රිපිටකය හොඳට ඉගෙන ගත්තා. ධර්මාචාර්ය විභාග ආදී දේවල් සිද්ධ කළා අවුරුදු 10කට වැඩි කාලයක්. ඊළඟට වනගත වෙලා විඩෙන් විඩ මේ අනිත් භාවනා ක්‍රම සියල්ලක් අත්හදා බැලුවා. ඒවකට ප්‍රසිද්ධ තිබුණු භාවනා ක්‍රම හැම එකක්ම අත්හදා බැලුවා. එයින් තේරුම් ගත්තා මේ භාවනා ක්‍රම ඊටත් වඩා ගැඹුරට යන්නට ඕනේ. උන්වහන්සේ කල්පනා කරලා මොකද්ද කරේ අවුරුදු 20ක්ම මේ භාවනා ක්‍රමයන් පිළිබඳව අත්හදා බල කැලේට වෙලා භාවනා කළා. ඒ කාලේ මැලේරියාව සහිත වනාන්තරවල තමයි භාවනා කළේ බුරුම රටේ. මේ භාවනා කර යනකොට උන්වහන්සේට හොඳ මාර්ගයන් මතුවෙන්න පටන් ගත්තා. භාවනා ක්‍රමයන් හොඳ ලස්සනට විස්තර කරනවා මේ විසුද්ධි මාර්ගයේදී. විසුද්ධි මාර්ග ක්‍රමය හොඳට ප්‍රකට වෙන්න පටන් ගත්තා. සමත භාවනාවන් ගැඹුරට වඩන ක්‍රම උන්වහන්සේට ප්‍රකට වුණා. විපස්සනා භාවනාවන් ගැඹුරට වඩන ක්‍රම ප්‍රකට වුණා. අන්නේ ප්‍රකට වෙලා උන්වහන්සේ ඊළඟට කරන්නේ තමන් මේ ප්‍රකට වන අවබෝධ වන භාවනා ක්‍රමයන් තමන්ගේ ශිෂ්‍යයන්ටත් ඒ වගේම තමන් අනුගමනය කරන දායකයටත් කියා දෙන්න පටන් ගත්තාම ඒ අය අනුගමනය කරලා ඒ අයටත් ඒ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගත්තා. ඊළඟට ඉබේම මේක භාවනා ක්‍රමයක් බවට පත් වුණා. භාවනා ක්‍රමයයි කියලා. ඒ භාවනා ක්‍රමයෙන් පින්වතුනි මේ වැළලා ගිය සියලෝම සමාධි මතු කරලා ගත්තා. අද කාලේ සමහර අය කියනවා සමාධිය වඩා ඉන්න ඉපා වට කාලේ යනවා අපරාධ කාලේ නාස්ති වෙනවා. ඒවා උන්වහන්සේ ඔක්කොම බොරු කළා. එහෙම නෙමෙයි සමාධියක් වඩා ගන්න ඕන. සමාධියක් බුදුරජාණන් වහන්සේ කියන්නේ සීල සමාධි ප්‍රඥායි කියලා. සමාධිය මත පිහිටාගෙන කරන දේ සාර්ථක භාවයේ වැඩි. උන්වහන්සේ හොඳට ඒවා පෙන්වන්න කරලා දීලා බොහෝ දෙනෙකුට මේ මාර්ගය පෙන්වන්න කරලා දීලා මාර්ගයෙන් ප්‍රතිඵල ලබාගත් විශාල ප්‍රමාණයක් එහි වටිනාකම් පෙන්වන්න කරලා දුන්නා. මෙන්න මේ වාගේ භාවනා ක්‍රමයන් සියල්ලක් සමත භාවනාවන් සියල්ල විපස්සනා භාවනාවන් සියල්ල අනුපිළිවෙලින් විපස්සනා ඥාන වැඩෙන ආකාරය මේ මාර්ගඵල නිවන දක්වා මතු කරලා දුන්නා වූ මෑත කාලේ මතු කරලා දුන්නා වූ ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ ආවුක්ෂාඩෝ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඉතින් දැන් පින්වතුනි එහෙමනම් මේ නාවනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ නමක්. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව විසරදත්වයටපත් වෙච්ච ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ හොඳටම කොඩා කාලේ නම් භාවනා කරපු කෙනෙක්. ඒතරම් භාවනාවෙන් දියුණු වුණත් උන්වහන්සේගේ කරපු භාවනාවන් තව ටිකක් ශක්තිමන්ත කරගන්න භාවනා ක්‍රමයන් තවත් ක්‍රමවත් කරගන්න ස්වාමීන් වහන්සේ කොහෙටද වැඩම කළේ මේ ආවුක්ෂාඩෝ ස්වාමීන් වහන්සේ ගාවට. ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ භාවනා ක්‍රමයන් ඉතා ඉක්මනින් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා පමණක් නෙමෙයි නැවත ලංකාවට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මේ භාවනා ක්‍රමයන් ලංකාවට හඳුන්වා දුන්නා. පින්වතුනි අන්න එවැනි ශ්‍රේෂ්ඨ සම්බන්ධතාවයක් අපේ නාවනේ අරිදහම් මහ ස්වාමීන් වහන්සේ සහ ආවුක්ෂාඩෝ ස්වාමීන් වහන්සේ අතර තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දෙදෙනාගේම බලාපොරොත්තුව අතීතයේ අපේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ සියලු අංගයන්ගෙන් පරිපූර්ණ භාවනා පහසුතලයක් තිබුණා. සමත භාවනාවන්ගෙන් ධ්‍යානලාභී හිටියා. ඒ වගේම විපස්සනා භාවනාවන්ගෙන් විපස්සනා ඥානලාභී හිටියා. මාර්ගඵලලාභී හිටියා. අන්නේ සියලු අංගයන්ගෙන් පරිපූර්ණ ශාසනය ගොඩනැගීමයි ඒ දෙදෙනාගේම අභිලාෂය. නාවිනේ ස්වාමීන් වහන්සේත් බලාපොරොත්තු වෙන්නේ අතීතයේ අනුරාධපුර යුගයේදී අපේ ලංකාද්වීපය මේ ධ්‍යානලාභීන්ගෙන් අභිඥාලාභීන්ගෙන් මාර්ගඵලලාභීන්ගෙන් පිරීලා හිටපු යෝගයක් බවට පත් වෙලා තිබුණා. අන්නේ වෙන යෝගයක් නැවතත් පහළ වේවායි කියන ප්‍රාර්ථනාවයි ස්වාමීන් වහන්සේ නැවත සිද්ධ කළේ. අන්නේ එවැනි හොඳ ප්‍රාර්ථනාවන් ඇති මේ භාවනා මාර්ගය මතු කරලා ලෝකෙට දෙන්න වැඩල්ලාගේ භාවනා ක්‍රමය මතු කරලා ලෝකයට දෙන්න කැප වෙලා කටයුතු කරපු ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේලා දෙනමක් තමයි මේ ආවුක්ෂාඩෝ ස්වාමීන් වහන්සේ සහ නාවිනේ අරිදම් මහ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලාට දිනපතා වැඳුම් පිදුම් කිරීමෙන් ඒ වගේම ගරුබුහුමන් කරමින් උන්වහන්සේලා අනුගමනය කරමින් කටයුතු කරනකොට අපි යන ගමන මේ සාර්ථක භාවයට පත් වෙනවා. සමත භාවනාවන් විපස්සනා භාවනාවන් සාර්ථක බවට පත් කර ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් තවත් කුඩා උදාහරණයක් මතක් කරන්නම් මේ ආවුක්ෂාඩෝ ස්වාමීන් වහන්සේ සම්බන්ධව. ඉතින් පින්වතුනි එවකට 1995 අවුරුද්දේ අපේ නාවිනේ ලොකු ස්වාමීන් වහන්සේ සමග 96 අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා පාවාරන්ට වැඩම කළේ. වැඩම කරන අවස්ථාවේදී අතරමඟදී අපිට ඒ අවස්ථාවේදී ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ මේ ෂාඩෝ ස්වාමීන් වහන්සේ පිළිබඳව. නමුත් හිතේ හැඟීමක් තිබුණා, යම්බඳු විශ්වාසයක් තිබුණා.
ඉතින් අතරමඟදී කල්පනා කරලා බැලුවා මේ ෂැඩෝ ස්වාමීන් වහන්සේ එමනම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නටම ඕන. උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නම් මේ පරිසරය ශක්තිය තුලින් අපිට වැටහෙවා කියලා හැඟීමක් පහළ වුණා. ඒ අවස්ථාවේ පින්වතුනි පුදුමාකාර ශක්තියක් ඇඟට එක්කහ වුණා. අහසේ ඉන්නා වගේ ශරීරයට අමුතු ශක්තියක් එක්කහ වෙලා පුදුම ශක්තියක් දැනුණා ඇඟට. ඒකෙන් තේරුම් ගියා මේ ස්වාමීන් වහන්සේලා පූර්ණය කරන මේ ශක්තිය භවනා ශක්තිය මේ විශ්ය තුළ තියෙනවා. ඒ විශ්ය තුළ තියෙන ශක්තිය තමයි අපේ මේ සිත් වලටත් එක්වෙන්නේ කියලා පින්වතුනි. ඒ දේ අපිට සනාත වුණා. අපේ දායේ ස්වාමීන් වහන්සේගේ ආරණ්‍යයට අපි වැඩම කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා 100ක් විතර බණ භාවනා කරන ආරණ්‍ය සේනාසනය ඊටාම සමගි සම්පන්නයි. කිසිම වාදයක් ભેදයක් නැහැ. කවුරු සමගි සම්පන්නව වැඩ කරන ඊටාම හොඳින් කටයුතු කරන ආරණ්‍ය සේනාසනයක් අපිට දැකීමෙන් පවා විශාල ප්‍රසාදයක් ඇති වුණා. අනේ කොච්චර වටිනවද? එක්කෙනා දෙන්න අතර කොච්චර මත ભેදයටපත් වෙලාද යම් කාරණා නිසා මේ ස්වාමීන් වහන්සේලාට එහෙම දේවල් නැහැ. කවුරුත් බොහොම සමගි සම්පන්නව තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ අනුගමනය කරමින් කටයුතු කරනවා නේද කියලා පුදුමාකාර සතුටක් ඇති වුණා. පින්වත්නි සම්බුද්ධ ශාසනය බැබලීම දක්වලා දාල සතුටක් ඇති වුණා. ඒ සතුට අදටත් තියෙනවා. පින්වත්නි අද මේ වෙනකොට ඒ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා දහසක් තරම් ප්‍රමාණයක් භාවනා කරනවා. වෙනම කොටසකදී සිල්මෑණිවරුන් වහන්සේලා සිය ගණනාවක් භාවනා කරනවා. කවුදාකවත් ප්‍රශ්නයක් නැහැ. කවුරු සමග සම්පන්න හොඳට බණ භාවනා කරන ශ්‍රේෂ්ඨ ආරණ්‍යයක් බවට පත් වෙලා තියන්නේ ඒ ගොඩාක් දෙනාගේ ආධ්‍යාත්ම ශක්තිය නිසායි පින්වතුනි. ඒ හැමදෙනාම තමන්ගේ ආධ්‍යාත්ම ශක්තිය හොඳට ගොඩනගා ගන්නවා. ඒ තුළින් කවුරුත් මේ ධර්මයේ පිළිබඳ පුදුමාකාර ශ්‍රද්ධාවකින් භක්තියකින් කටයුතු කර ගන්නවා. අන්න ඒ නිසා පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනයට උපකාර වෙච්ච ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා අතර ඊටාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා තමයි අපේ මේ පාවොෂ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ සහ නාවනි අරිධම්ම ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන්ොත් මේ ධර්ම දේශනාවන්ගේ ආශිර්වාද බලයෙන්ොත් මේ පින්වත් සමදනාට සමත විපස්සනා භාවනාවන් අත්දැකීම් ලබා ගන්න ලැබේවා. හැමදෙනාටම ධ්‍යාන අභිඥා මාර්ගඵල නිවන තෙක්ම මේ ධහම දිනු කරන්න ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ.